සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපේ ගෙදරට එකපාරටම අමුත්තු ආපු දවසක්. ඉතින් හදලා තියෙන කෑම වල අඩුපාඩුවටත් එක්ක එන්නකො මාත් එක්ක ඔම්ලට් එකක් හදාගන්න. මේ තියෙන්නේ මගේ මැජික් බොක්ස් එක. ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මැජික් බොක්ස් එක කියන්නේ කියලා. මම උයන්න කලින් උයන්න ලේසි වෙන්න ලූණු, අවමිරි, සුදු ලූණු, තක්කාලි, රම්පි කරපිංච වගේ දේවල් කලින් සෝදලා වේලලා එක එක හැඩවලට කපාගෙන මේකේ තමයි අහුරලා තියන්නේ. ඔයාලා බලන්නකෝ ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයිද කියලා. ඇත්තටම මට දැන් ඔම්ලට් එක හදන්න විනාඩි 2ක්වත් ගියේ නෑ. ඇත්තටම කියනවා නම් මේ මැජික් බොක්ස් එක රස්සාවකට යන ඔයාලට, පොඩි දරුවෝ ඉන්න ඔයාලට, ඒ වගේම ගොඩක් කාර්යබහුල ගෘහිණියන්ට ගොඩාක් වටින බොක්ස් එකක්. ඉතින් ඔයාලා මේ බොක්ස් එක දිහා හරියට බැලුවොත් ඔයාලට පෙනෙයි මං දවස් 3කට 4කට ඇති වෙන්න ලූණු, සුදු ලූණු, අවමිරිස්, තක්කාලි වගේ අපිට හැමතිස්සෙම ඕන වෙන දේවල් තමයි මේකේ ගබඩා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම උයනවා කියලා කියන්නේ හරිම ලේසි දෙයක් මේ විදිහට කලින් සූදානමක් තියෙනකොට. දැක්කනේ හරිම පුංචි වෙලාවක් තමයි මට මේ ඔම්ලට් එක හදාගන්න ගියේ. ඔයාලා මේ බලනවටත් වැඩිය හරිම පුංචි වෙලාවක් තමයි මට ඒකට ගියේ. ඒ වගේම තමයි මට ඔයාලට මේකෙන් මේ වීඩියෝ එකෙන් කියන්න ඕන වෙන්නේ අපි සතියකටම එළවලු ගේනවා නම් අපි සතියකටම ඇති වෙන්න කුළු බඩු වර්ග, එළවලු වර්ග ගෙනාවහම අපි ඒවා ඔහේ shopping bags වල දාලා ෆ්‍රිජ් එකට දාන්න නැතුව අපි ඒ සතියෙන් පැය 2-3ක් අරගෙන මේ එළවලු හොඳට සුද්ධ කරලා සෝදලා අපිට අවශ්‍ය විදිහට මේක පිරිසිදු කරගෙන මේ විදිහට ප්ලාස්ටික් බොක්ස් වල හරි වීදුරු බොක්ස් වල හරි දාලා ෆ්‍රිජ් එකට දානවා නම් ඔයා උයන වෙලාවට පොඩි වෙලාවකින් ඔයාට ඔයාගේ කෑම වේල සූදානම් කරගන්න පුළුවන්. ඇත්තටම වීදුරු බොක්සස් වල දානවා නම් හරිම හොඳයි. නමුත් වීදුරු බොක්සස් ටිකක් ගණන් වැඩි කියලා මම දන්නවා. ඒ නිසා පටන් ගන්නමක් විදිහට මේ බොක්සස් try කරන්නකෝ. ඔයාලා මේ වගේ ප්ලාස්ටික් බොක්ස් වලට දානවා නම් මේ විදිහට පුංචි පේපර් සර්වියට් එකක් දාලා මේවා අහුරන්න අමතක කරන්න එපා. එතකොට මේවා නරක් වෙන්න බලන්නේ නැහැ. මම ඔයාලට ෆ්‍රිජ් එක ඕගනයිස් කරන වීඩියෝ එකකුත් ළඟදිම අරගෙන එන්නම්. එතකන් මගේ මේ මැජික් බොක්ස් එක ගැන ඔයාලා පොඩ්ඩක් මතක තියාගෙන ඔයාලගේ ජීවිතේටත් ඔයාලගේ කිචන් එකේ වැඩවලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම මගේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙනවා නම් අදත් ඔයාලට වෙනද වගේම මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.